බුදුවරු පහළවන කල්ප පහක් තියෙනවා. ඒවාට කියන්නේ සාරකල්පය, මණ්ඩකල්පය, වරකල්පය, සාරමණ්ඩකල්පය, භද්‍රකල්පය කියලයි. එතකොට බුදුවරු පහළ වෙන අසංඛේය කල්ප පහක් තියෙනවා. යම් කල්පයක එකම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා නම් ඒ කල්පය බුද්ධ ශූන්‍ය කල්පයන්ට වඩා සාරවත් නිසා එයට සාරකල්පය කියනවා. ඊළඟට යම් කල්පයක දෙනමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා නම් ඒ කල්පයට කියනේ මණ්ඩකල්පය කියලයි. මණ්ඩ කියනේ ඊ타මත් උත්තම කියන එකටයි. එතකොට මණ්ඩ කියන්නේ බුදුවරු දෙනමක් පහළවීමෙන් ඒ කල්පය උතුම් ගුණවත්කමින් යුක්තයි කියන එක. ඊට පස්සේ ඒ මණ්ඩකල්පයේ දෙවැනෝ පහළ වූ බුදුරජාණෝ තුන්වන අනාගතයේ බුදුවරු පහළ වෙන බවත් අනාවකි වදාරනවා. ඒ කල්පය තුන්නමත් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා. එයින් ඒ කල්පය උත්තම භාවයට පත්වෙන නිසා එයට වරකල්පය කියනවා. වර කියන්නේ උතුම් කියන එකයි. ඊට පස්සේ යම් කල්පයක සතර නමක් බුදුවරු පහළ වෙනවා නම් ඒ කල්පයට කියන්නේ සාරමණ්ඩ කල්පය කියලයි. ඒ කියන්නේ ඒ කල්පය සාරවත් ගුණයෙන් උතුම් බවට පත් වුණා කියන එකයි. ඊට පස්සේ තමයි ඊටාම අසිරිමත් මහාභද්‍ර කල්පය උදා වෙන්නේ. ඒ මහාභද්‍ර කල්පය පස් නමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා. මේ කල්පයට වඩා වෙනත් සුන්දර කල්පයක් නැති නිසයි මේ කල්පයට මහාභද්‍ර කල්පය කියන්නේ. ඉතින් මේ මහාභද්‍ර කල්පයේදී කකුසන්ද, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුවරයන් වහන්සේලා සතර නමක් පහළ වී වදාරා. ඊළඟ අන්තහ කල්පයේදී මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙන්න නියමිතයි. එතකොට අපි හොඳ මතකෙට ගත යුතුයි අපි මේ ගත කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන පවතින කාලය. මෙවැනි මහා භද්‍ර කල්පයක ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මානසික මට්ටමක් එක්ක මනුෂ්‍ය ආත්මයක් ලබලා උප්පත්තිය ලබන්න කියන්නේ බොහෝ දුර්ලභයි. එනිසා බණපදයක ඇහෙන ගාන නුවණින් මනසිකාරය කරමින් ඔබටත් මටත් ඒ උතුම් ධර්ම දේශනාවන් තුලදීම මාර්ගඵලයන් අවබෝධ වේවායි ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරමු. බුදුවරු නූපදින කල්ප තියෙනවා. ඒවාට කියන්නේ බුද්ධ ශූන්‍ය කල්ප කියලයි. බුද්ධ කියන වචනයවත් ඇහෙන්නේ නැහැ.